Oh my god. Bruh.
ලයිට් බිල දෙන්න ටීචර් AC එකක්වත් නැද්ද? AC කියලා බං මොන මගුලක්වත් නැහැ. ෆෝන් ටිකක් ගහගෙන පේපරේ. පේපරේ. Oh my god. Bruh. මගේ අද්දේ ගොරෝසුනට මේක යූස් කරන්න. Oh my god. Bruh. කවුරුත් කොපි ගන්න එපා. අපේ ඩැඩි අද රට ඉඳන් එනවා. මම ඔයාලට මොනවද දෙන්න. මට පොඩක් එකටයි තුනට උත්තරේ කියන්න පුළුවන්ද? Bruh. මුලින්ම වාඩි වෙන්න. හැමෝම දැන් ඔය පොත් එහෙම බෑග් වලට දාලා බෑග් එක එළියෙන් තියලා පෑන විතරක් පිළිට අරගන්න. පෑන විතරයි ඕන. අඩි රූල් ඕනේ නෑ. සිංහල නැත තියෙන්නේ. අඩි රූල් මකන කරෙක්ෂන් කොහොමත්ම යූස් කරන්න බෑ. ඊට පස්සේ ඔයාලා මේ පේපර් එක ලියද්දි කොපි කරලා නම් අහුවෙන්න එපා. සල්ලි වලට කොපි ගන්න බෑ. අනික ෂෝට් නෝට් එහෙම අත්තල කකුල් වල ලියාගෙන ඉන්න බෑ. එච්චරයි. හරි දැන් මම පේපර් බෙදනවා. මෙන්න මේ පිටිපස්සට යවනවා. ළමයි මම ඔයාලා හැමෝම දිහා බලාගෙන ඉන්නේ. ඔයගොල්ලෝ කොපි කරලා නම් Oh අහුනොත් my god. ජීවිතේට මේ ටර්ම් ටෙස්ට් නම් ලියන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ හෙලින්න දානවා කෙලින්ම. කෙලින්ම මේ ඉස්කෝලෙන් අයින් වෙන විදිහට මම වැඩ කරනවා. ඔය පිටිපස්සේ ළමයා මොකද කරන්නේ? ඔයාගේ පිටිපස්සේ ඉන්න ළමයා. ඔය දෙවෙනි පේලිය. මොකද කරන්නේ? මොකද දාලා තියන්නේ? දාන්න ඕක බිමට. බිමට දාන්න. බිමට දාන්න. කවුරුත් කොපි කරලා හුවෙන්න එපා. එහෙනම් මේ ටීචර්ට අර ඉස්සරහින් ලියන කාව බලන්න නැද්ද? ඇයි බං? ඌ දැන් මේ කොච්චර ලියනවද බලාගෙන. එතන මේ අපිටම කෙලින් දෙනවා. Bruh. එතන ඉවරයි. මොකද? ඒ අපේ අම්මා දුන්න කොලයක්. අම්මා මතක් වෙනවනේ. අම්මා දුන්නේ ටීචර් මට මේ අපේ අම්මා කිව්වේ කාටවත් පෙන්නන්න එපා කියලා. මේක විශ්ව මාතාවේ කොලයක් කියලා. මේක මටම විතරයි අදාළ. හරි. ඒ ළමයි කවුරුත් කෑ ගන්න බෑ. පේපර් එක ගන්න යන්නේ. හරි. කොහෙද පෙරිය දරුවෝ? මේ පේපර් එක. මට ඊයේ රෑ පාඩම් කරපුවා මතක. අනිත් දරුවලට නැන්තරට. හරි. ඔන්න පේපර් ලියන්න දැන්. කවුරුත් කොපි කරලා හුවෙන්න එපා. අනේ මොකද අනේ නිදා ගන්නවත් දෙන්නේ නැහැ. අන්න මෙයාවනේ නිදා ගන්නවත් දෙන්නේ. ඔයාලා තවත් මේ වගේ ෆනි වීඩියෝස් බලන්න කැමති නම් දැන්ම අපේ YouTube channel එක